මච්ඡා පටිපදා කියලා හිටියානේ. අන්නේ පටිපදාව මිදෙන්න පටන් ගන්නවා. මිච්ඡා පටිපදා කාය වාච මනසා කියන මේ මිච්ඡා පටිපදාවෙන් මිදිලා සම්මා පටිපදාවට එනවා. එතකොට මෙතෙන්දි වෙන දේ තමයි ඊගාවට දැන් මෙතන පටන් ගත්තේ මොනවද? අර ඉන්ද්‍රිය සංවරය කළා අරිකාන්සීලේ වඩනකොට කායේන වාචා මනසා කායන වාචාය මනසා කියන ඒ ටිකම වෙනදට වැරදි පාරක ගෙනිච්චා. දැන් මේ ඉන්ද්‍රිය සද්දා වඩාගෙන යෝනිසෝ මනසිකාරය වඩාගෙන අරියකාන්සිලිය වඩා ගන්නකොට මෙන්න මේ සිතුවිලි ධාරාව කරන ක්‍රියාවන් සේරංගම සම්මා පටිපදාවට එනවා. නේද? ඒක සම්මා පටිපදාවකට මේක එනකොට ඒ ආවේ නිකන් නෙමෙයි. මෙච්චර කාලයක් තිබුණේ කාම පරිේශණය. කාම භුක්ති විඳින්නේ කොහොමද කිය තමයි හොයේ හිටියේ. හැබැයි දැන් උහුට එන්නේ කාම පරිේශණය නෙමෙයි. දැන් උහුට එන්නේ මොකද්ද? කාමයේ නික්මෙන. නේද? නෙක්ඛම්ම පරිේශණය. මේ නෙක්ඛම්ම පරිේශණය ආපු දවසේ ඉඳලා තමයි මේ සිත කාය වචනය ටිකක් සංවර කරගන්න උත්සාහ ගත්තේ. එතකොට මේ නෙක්ඛම්ම පරිේශණය නිකන් ආවේ නෑ, මේක පරිේශණය කරන්න. මේ දහම් කාරණා ඇහෙනකොට මේ දහමේ රසය දැනෙනකොට දහමේ සුවඳ දැනෙනකොට හරි දැවිල්ලක් 1000ක් මේ හොඳ පැත්තට එන දැවිල්ලක් 1000ක් එනවා, නොවිසුම් ගතියක් එනවා. තව මට මේක හොයන්න ඕන කියන එක. ඒකට කියනවා නෙක්ඛම්ම පරිලාහ. මෙහෙම හිත නිවිගෙන යනකොට මේ දහම් අහලා තව දහම් අහන්න ඕන. මේ කාරණා ගැඹුරෙන් හොයන්න ඕන. මම නොදන්න දේවල් තව බොහෝ තියෙනවා කියලා අදහස ඇවිල්ලා ඒවා සොයීමේ උත්සුක වීමේ ගතියක් උත්සාහවන්ත වෙනවා. ඒවා ඉගෙන ගන්නකම් ඉවසීමක් නැහැ. අන්නේ පරිලාහය කියනවා නෙක්ඛම්ම පරිලාහය. ඒ නෙක්ඛම්ම පරිලාහය ආවේ මොකකට පටිච්චලාද? වෙන තිබුණේ කාමයට තමයි පටිච්චලා තිබුණේ. කාමයේ එක තමයි ඡන්දයෙන් බැඳි ගියේ. දැන් ඔහුගේ ඡන්දය තියෙන්නේ, කැමැත්ත තියෙන්නේ නිවන් දකින්න. කාම ඡන්දය වෙනුවට යාට ඇති වෙනවා නෙක්ඛම්ම ඡන්ද. නෙක්ඛම්ම ඡන්දය එනවා. නෙක්ඛම්ම ඡන්දය එන්නේ අර හිතේ නිවන ගතිය දකිනකොට. ඉතින් මේ නෙක්ඛම්ම ඡන්දය එන්න හේතු උනේ වෙනදට අපි හැමදාම හිතේ මොනවද? නොයෙකුත් කාමයට අයිති සංකල්පනා. ඒ වෙනුවට කාම සංකල්පනා වෙනුවට කාමයෙන් මිදෙන සංකල්පනා එන්න පටන් ගන්නවා. ඒ කාමයෙන් මිදෙන සංකල්පනාවෙන් හේතු වුණේ තමන්ගේ හිතේ උපදින්නා වූ කාම වෙනුවට නෙක්ඛම්ම සංඥා නිසා. මේවා සියුම් මේවා මේක පාඩ හොයාගන්න බෑ. ඒකට හේතු වුණේ තමන්ගේ හිත දැන් පතිත වෙන්න පටන් ගන්න තියෙනවා. කාම ධාතුව වෙනුවට නෙක්ඛම්ම ධාතුවේ. නෙක්ඛම්ම ධාතුවෙන් හිත පටන් ගත්තාම අවසානයේ ගිහිල්ලා මෙන්න මේ தත්ත්වය දක්වා හිත වැඩෙනවා. ඉතින් මෙහෙම හිත වඩන එක්කෙනා දැන් ඊගාල් තියෙන එක තමයි අපි කතා කරන සතර සතිපට්ඨාන නේද? සතර සතිපට්ඨානේ සතිපට්ඨානය ගැන විස්තර කරන්නකොත් ඒක මහා දිග සූත්‍රයක්.
ඒකේ තියෙන කාරණා ටික විස්තර කරන්න. ඊට කලින් පුංචි කාරණා දැන් මෙපා. හරි. ඊට කලින් පුංචි කාරණයක් කියා දෙන්න. මේ හිත මේ විදිහට උපචය ගච්ඡanti වෙනකොට හිතේ තියෙනවා එක එක ස්තරයන්. අජ්ජත් කාය, බහිද්ධ කාය, කාය ස්වභාවය, චිත්ත ස්වභාවය කියලා විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ මේක බෙදෙනවා. හරියටම ඉරක් ගහලා බෙදන්න බෑ. ටිකක් ග්‍රේ සෝන් එකක තියෙන එකක්. මෙතනින් එහා පැත්තේ මේක, මෙතනින් මෙහා පැත්තේ මේක කියලා හරියටම බෙදන්න අමාරුයි. නමුත් අපි යම් ප්‍රමාණයකට ඒක බෙදා ගමු. ඒක බෙදනකොට විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ බෙදනවා. එකක් තමයි කම්ම වශයෙන් බෙදෙනවා. ඒක කියනවා පුරාණ කම්ම, නව කම්ම. පුරාණ කම්ම කියලා කියන්නේ මොනවද? පුරාණ කම්ම කියලා කියන්නේ මේ හැම එකක්ම කම්ම කියනවා සිද්ධ වෙන්නේ පංච උපාස්කන්ධය ඇතුළේ. හැම ඒක අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ පංච උපාස්කන්ධයමයි. ආයෙත් අර පුරාණ කියන වචනේ අපිට මතක් වෙන්නේ පරණ කියන අදහසනේ. ඒ කාලේ පුරාණ කියලා ගත්තේ පරණ කියන අදහස නෙමෙයි. ඒ කාලේ පුරාණ කියලා කිව්වේ යමක මුල කියන එක. අර ආදි කියන එක වගේම මුල කියන එක. එතකොට කම්මයක මුලට කියනවා පුරාණ කම්ම. කම්මේ මුල. එතනින් එහා පැත්තේ හැදෙනවට කියනවා අලුත් නව කම්ම. අගහරිය. පුරාණ කම්ම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ දැන් අවුරුද්දට කලින් නැත්නම් ගිය ජීවිතේ එහෙම සිද්ධ කරපු කර්ම ගැන නෙමෙයි. මේ මොහොතේම සිත උපදිනකොට ඒ මොහොතේ චේතනාව පහළ වෙනකොට සිද්ධ වෙන කම්ම. පුරාණ කම්මේ මොකක්ද? යං චක්කුම්. චක්කුම් කියලා කියන්නේ මේ හැනෙමේ පංච උපාදානස්කන්ධ ස්වභාවයේ චක්කායතනයේ ස්වභාවය. යං චක්කුම් අபிසංකතං අபிසංචේතිතං. අභි කියන වචනේ තෝරගන්න ඕන. අභි කියන වචනේ ගොඩක් වෙලාවට පරිවර්තනය වෙන්නේ දැඩි කියන අදහසින් බොහෝලාට සිංහලට. නමුත් ඒකේ අභි කියන අදහස ඇත්තම දැඩි කියන එක නෙමෙයි සියුම් කියන අදහස. අභි ඥාන කියලා කියන්නේ දැඩි ඥාන නෙමෙයි. සියුම් ඥාන. අභිඥාන. එතකොට තමනක් තියෙන්නේ අභි සංකාර කියනවා. සංකාර වල සියුම් වල කියනවා අභි සංකාර කියලා. එතකොට මේ ඇස ගැන පුරාණ කම් ගැන කෙනෙකුට කියනවා මේ මුලින් ඇති වෙන සියුම් සංකාර හේතු කරගෙන මෙන්න මේ හරිය ඇති වෙන සියුම් රාග දෝෂ මොහ සංකාර. මෙන්න මේ රාග දෝෂ මොහ ඇති වුණා නම් අභිසංකතං ඒවා සංකතයි සියුම් සංකත. අභිසංචේතිතං එතන චේතනාව තියෙනවා. දැන් චේතනාහම් බික්කවේ කම්මං වදාමි. චේතනාව සමානයි කම්මයට. නමුත් මේ චේතනාවෙත් තියෙන සියුම් අවස්ථාවක් ඕලාරික අවස්ථාවක්. ඒතර සියුම් අවස්ථාවට කියනවා අභිසංචේතිතං. යං චක්කුං අபிසංකතං අபிසංචේතිතං වේදිතං දත්තබ්බං පුරාණ කම්මං. ඒ පුරාණ කම්මය කියලා කියන්නේ තමන්ගේ සිත උපචේ ගච්ඡanti වෙනකොට මේ මුලින් ඉඳලා මෙතන යනකොට එක අවස්ථාවක් එනවා ආයතන දක්වා හිත වැඩෙන. ආයතන ගත්තාම 6 ආකාර සලායතන. චක්කු ආයතන, සෝත ආයතන වශයෙන් ආයතන දක්වා හිත වැඩෙන ස්වභාවය. මෙතෙන්ට එනකන් කියනවා මොනවද? පුරාණ කම්ම. එතන මෙතන ඉඳලා මේ පුරාණ කම්ම. අපි ආස්වාදයක් ගොඩනගන්නේ කොතන ඉඳලාද? ආස්වාදය ගැන විස්තර කරන තැන්වල සූත්‍ර පිටකයේ තියෙන්නේ කොහොමද? විවිධ ආකාරයෙන් විස්තර කරනවා. සමහර තැන්වල තියෙන්නේ මොකද්ද? රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදු. එහෙම තියෙනවනේ. තවත් සූත්‍රවල මෙහෙම තියෙනවා. චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අන්න චක්කායතනේ ආස්වාදේ. එතකොට මෙන්න මෙතන අපි ගත්තොත් චක්කු කියලා ආයතනය මෙන්න මේකට පටිච්ච වෙලා කොහොමද පටිච්ච වෙන්නේ? රාගයෙන්. රාගයෙන් පටිච්ච වෙලා යම් සුවසොම්නසක් ඉපදුනා නම් අන්නේ සුවසොම්නසට කියනවා අස්සාදය කියලා. එතකොට දැන් තේරෙනවනේ මේ මුල හරිය අස්සාදේ නැහැ කියලා නේ. මේ පංච උපාස්කන්ධයේ මුල හරිය අස්සාදේ නැති හරියක් තියෙනවා. අස්සාදේ ජනිත වෙන හරියක් තියෙනවා. මෙන්න මේ ආස්වාදේ ජනිත වෙනකොට තමයි කාම කියන එක අපිට පේන්න පටන් ගන්නෙ. දැන් අර ගාතාවක් තියෙන්නේ කාමය ගැන විස්තර කරන නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. එතන චිත්‍රානි ලෝකේ කිව්වේ එළිය නෙමේ මෙන්න මේක හරි විසිතුරු මේ සිත.
බුදුහාමුදුරුවෝ චරණ කියලා සිත්‍රයක උපමා කරලා ඒක විස්තර කරනවා. ඒ කාලේ වුණා චරණ කියලා සිත්‍රයක් බොහොම ලස්සන චිත්‍රපටියක් වගේ එකක්. චිත්‍රපටි කියන්නේ දැන් තියෙනව නෙමෙයි. යම් කිසි ඒ වගේ එකක්. ඒක බොහොම ලස්සනයි. ඒ කාලේ කවුරුත් ඒක බලන්න යනවා. අන්න ඊට වඩා විසිතුරුයි ලස්සනයි කියනවා මෙන්න මේ ස්වභාවය. මොකද බුදුහාම කියනවා චරණ චිත්‍රයක් තමම්ම හිතින්ම හිතාගත් එකක් කියලා ඒක විස්තරයක් කරන ඒ සූත්‍රය කියලා බලන අලගද්දුම සූත්‍රය. නෑ ගද්දුලබද්ද සූත්‍රය. ဒုတိ ය ගද්දුලබද්ද කියලා බලන්න ඕනේ ඒකට. ඉතින් මෙන්න මේ සිතේ තියෙන නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ කාම කියනවා මර එළියවත් නෙමේ වෙනම මේ විචිත්‍ර වූ වෙන ලෝක එකක් නෙමේ කොහෙද ඒක තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මෙන්න මෙතන සංකල්පනා එනවා නේද මෙන්න මේ සංකල්පනා එනකොට ඒ වෙනකොට ඔන්න ආයතන හැදෙන්න පටන් අරගෙන චක් ආයතනේ මෙන්න මේ සංකල්පයට ආයත රාගයෙන් බැඳුනොත් අන්න පුරුෂයාගේ කාමය එතකොට තමයි කාම ඡන්ද කියන ස්වභාවය එන්නේ එතකොට එතන හරියටම ඉරක් ගහලා ඩිමාකේෂන් දාන්න බෑ මේ හරිය කියලා නිකන් දැනට මතක් කරගන්න දැනගන්න මෙන්න මේ ආයතනට බැඳුනාම අස්සාදයක් හැදෙනවා ඒ අස්සාදේ හැදුනහම තමයි අපිට මේ පරිලාහය ඇවිල්ලා කාම පරිේශණයට ගිහිල්ලා අර සිත කය වචනය මෙහෙवला අපි නොයිකුත් දේවල් පසුපස යන්නේ මෙන්න මෙතනින් පස්සේ එනවනේ මේ කායන වාචාය මනස මිච්ඡා පටිපද වෙනකම් මෙන්න මේකට කියනවා මේ ටිකට කියනවා මොකද්ද නව කම්ම ඉතින් හිතේ නව කම්ම යම් කිසි කෙනෙක් දැහන් වඩන්න ඕන නම් සතර සතිපට්ඨානේ වඩන්න ඕන නම් නව කම්ම කරන එක නවත්තලා ඉන්නවා නව කම්ම නකරෝති නව කම්ම කරන්නේ නැතිව අවස්ථාව වෙනකන් හිත වඩා ගත්තොත් අන්න හොට පුලං පුරාණ කම්ම උපදිනවා ඒවා දැක දැක ප්‍රහාණය කරන්න මෙතේ මේ දත්තේ දක්වා සතර සතිපට්ඨානයේ වඩන කෙනෙක් හිත වඩා ගන්නට ඕන එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ අපි පූර්ණ වැඩි සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද විනීවරණ මොහොතට ඒ කියන්නේ මේ කාම ධාතුවට මෙහා පැත්තේ තියෙනවානේ කෙලෙස් නැති ස්වභාවයක් අන්නේ කෙලෙස් නැති ප්‍රබසව හිත තියෙන විනීවරණ මොහොත දක්වා හිත වඩා ගත්තොත් ඒකට කියනවා පච්චුපට්ඨිත සති කියලා. එතෙන්ට එනකන් තමයි අපි හිත ගේන්න ඕන. එතෙන්ට එනකන් හිත ගේනකොට මේ දේවල් එක එක අයින් කරන්න ඕන. ඒ එක එක අයින් කරන් යනකොට තමයි අපි අර ආවේ සද්දාව යෝනිසෝමනසිකාරේ මෙහෙම ඇවිල්ලා තීන සුචරිතය ආවා. භෝජනේ ප්‍රමාණය දැනගත්තා. අන්න නව කම්ම හැදෙන එකත් නවත්තන්න ඕන. සතර සතිපට්ඨානයේ වඩන වෙලාවේ තමයි ඔන්න අපි පංච නිවන ප්‍රහාණය කරන්න පටන් ගන්න දැන. මෙන්න මේ පංච නිවන ප්‍රහාණය කරන්න පටන් ගන්න තැන මොනවද තියෙන්නේ? කාමච්ඡන්ද. එතකොට ව්‍යාපාද උදාහරණ ව්‍යාපාද ඡන්ද. හිංසා ඡන්ද. එතකොට කාමච්ඡන්දයත් ව්‍යාපාදයට ප්‍රහාණය කරන්න පටන් ගන්න. එතකොට මෙතනින් මෙහා පැත්තේ. ඒක සතර සතිපට්ඨානේ වඩන් පටන් ගන්නෙ මෙතන ඉඳලා. ඊට කලින් මේ පිළිවෙල ටික තමන්ගේ හිතේ වැඩිලා තියෙන්න ඕන. ඒතර ඒ නිසා තමයි සතර සතිපට්ඨානේ අපි දේශනා කරද්දී මේ සූත්‍රයේ අරගෙන කරමු. ඒකේ පද ව්‍යංජන නම් එක එක්කෙනා එක එක අර්ථ කියන්න පුළුවන්. හැබැයි මට තේරෙන විදිහ මම කියන්නම් සලකා බලන්න. ඔයගෙ තියෙන්නේ දීගනිකානේ